අපේ පක්ෂයේ අද මැයි මාසේ 14 වෙනිදාට අවුරුදු 60ක් සම්පූර්ණ වෙනවා. ඒ වෙනුවෙන් අපි මේ වගේ යම් සාකච්ඡාවක් සූදානම් කරලා තියෙනවා. එහිදී මට යම් කතාවක් කරුණු ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙන බව මම දැනගෙන හිටියා. ඒ අනුව පහුගිය දින 4-5ක් මුළුල්ලේ විවිධ වැඩමධ්‍යයේ වුවද මේ ගැන කල්පනා කරා. අවුරුදු 60ක් කියන්නේ දිගු ඉතිහාසයක්. සිදුවීම් කියන්නේ සිදුවීම් සමුදායක්. අවස්ථා කියන්නේ විශාල අවස්ථා ප්‍රමාණයක්. මිනිසුන් කියන්නේ විශාල මිනිස් සාමූහික ක්‍රියාකාරීත්වයක්. මම ඒ ගැන මොනවද කියන්නේ කියලා කල්පනා කරා. ඊටමත් බර අතීතයක්, සංකීර්ණ සහිත දේශපාලනයක්. ඒ සියල්ල කෙටි වේලාවකට කැටි කරලා කොහොමද කියන්නේ? කොහොමද කතා කරන්නේ? ඒ නිසා මේ සංවාදය මා තුලම සැලකිතු දවසක් විවිධ වැඩ මැද්දී නිදා ගන්නකොට, නැගිටිනකොට සාකච්ඡා ඇතුලේ පවා මේ සංවාදය තිබුණා. පසුව මට යම් ප්‍රමාණයකට යම් ඉතිහාසයේ සාරය, ඒ ඉතිහාසයේ අඛණ්ඩතාවයේ තිබෙන රහස මගේ ප්‍රමාණයට අනුව මට සොයා ගන්න පුළුවන් වුණා කියලා මම විශ්වාස කරා. ඒ අනුව තමයි මගේ ප්‍රමාණයට වඩා විශාල බර ඉතිහාසයක්, මගේ ප්‍රමාණයට ඔසවා තබා ගන්න බැරි ප්‍රමාණයේ විශාලත්වයක් මම කොහොමද කෙටි කොට සංක්ෂිප්ත කොට ඉදිරිපත් කරන්නේ කියන ප්‍රශ්නය මා තුල පැන නැගිලා තිබුණා. ඒ සංවාදයේ මා තුලම තිබුණු සංවාදයෙන් පසුව මේ ඉතිහාසයේ යම් සාරයක්, මේ ඉතිහාසයේ මේ 60 වසරක අඛණ්ඩතාවය බැඳ තබන ලද පොදු සාධකයන් ප්‍රමාණයක් හඳුනා ගන්න පුළුවන්කම ලැබුණා මගේ ප්‍රමාණයට අනුව. සමහර විට තව කෙනෙකුට එම සාධකයන්ට වඩා වැදගත් සාධකයන් හොයාගන්න පුළුවන් වේවි. තව කෙනෙකුට එම සාධකයන් ඒ තරම් ප්‍රමාණවත් නොවන එහෙත් ඊට වඩා ප්‍රබල සාධකයන් ඒ 60 වසරක ඉතිහාසය තුල හඳුනා ගන්න පුළුවන් වේවි. එහෙත් මගේ තරමට මගේ ප්‍රමාණයට මම ඒ සාරය හඳුනාගත්තු විදිය මම කියන්න. පළමු කොටම අපි ඇයි මේ ඉතිහාසය මතක් කරන්නේ? පැරණි ඉතිහාසය. අපි ආණ්ඩු බලය අත්පත් කරන් තිබෙනවා. ඒක යටගිය ඉතිහාසය වර්තමානයේට ඇයි අපිට ඕනෙ වෙන්නේ? ඇයි? සමහර විට තන තන මුමුණන්නත් ඉඩ තියෙනවා. සහෝදරයා, ඕක ගැන නම් මේ වෙලාවේ වැඩි කතා කරන්න එපා කියලා මුමුණන්න ඉඩ තියෙනවා. මොදන්න? බොහය අපේක්ෂා කරනවා, බලාපොරොත්තු වෙනවා ඒ ඉතිහාසයට උරුම කරලා වර්තමානය අලුත් පරිච්ඡේදයකින් ආරම්භ කරන්න පුළුවන් වේවි කියලා. ඒ නිසා මම දන්නවා සමහර කවයන් ඒ ඉතිහාසය අමතක කරමින් අපිත් එක්ක ඉඳලා ඇස්සි. එහෙත් අපට එමෙ ඉතිහාසය අමතක කොට අලුත් පරිච්ඡේදයක්, අලුත් අනාගතයක් නිර්මාණය කරන්න හැකියාවක් නොවන බව අපි විශ්වාස කරනවා. ඒ නිසා අපිට ඉතිහාසය අවශ්‍යයි මේ වර්තමානයේ තේරුම් ගන්න. අද මේ මොහොත අපිට තේරුම් ගැනීම සඳහා ඒ ඉතිහාසය අවශ්‍යයි. ඒ ඉතිහාසය අපිට අවශ්‍යයි අනාගතේ අවම වරද්දා ගැනීම කරමින්. මා කියන්නේ නැහැ කිසිවිටකත් කුමන ඉතිහාසයක් අනාගතයක්වත් වැරදීම් වලින් තොරව නිර්මාණය වෙන්නේ නැහැ. හැබැයි අපිට ඉතිහාසය උගන්වයි, අපිට ඉතිහාසය මඟ පෙන්වයි අනාගතය ගොඩනැන්වීම සඳහා අවම වරද්දා ගැනීම සහිත අනාගතයක් ගොඩනැන්වීම වෙනුවෙන් ඒ ඉතිහාසය අපිට ඉවහල් කරගන්න පුළුවන්. ඒක වැදගත්. ඒ නිසාම අපිට තියෙන නව පරිච්ඡේදයක් නෙවෙයි, අපිට තිබෙන්නේ අඛණ්ඩ ඉතිහාසයක අඛණ්ඩ පරිච්ඡේදයක්. මතක තබා ගන්න.